ජනවාරි මාස 6 වන දින කාලගුණ අනාවැකිය. දිවයිනට ගිනිකොන බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර එම හේතුවෙන් ජනවාරි 8 සිට දිවයිනේ විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල ප්‍රසිද්ධත්වයේ තවදුරටත් වර්ධනයක් බලාපොරොත්තු වේ. නැගෙනහිර මධ්‍යම ඌව උතුරු මැද සහ උතුරු පළාත්වලට විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතේ නුවර එළිය මාතලේ පොළොන්නරුව මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට ගම්පහ කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇතිවේ. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ඉගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළං ඊසාන දෙසින් හමා එන අතර වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේ. බේරුවල සිට කොළඹ පුත්තලම කන්කසන්තුරේ හරහා තිරිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-60ක් දක්වා ඉහළ යා හැක. තිරිකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැක. බේරුවල සිට කොළඹ පුත්තලම කන්කසන්තුරේ හරහා තිරිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු ස්වභාවයක් ගනී. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක. ගිගුරුම් සහිත වෙස් සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.